ඔයා දන්නවද ඩුබායි වල ලංකාවේ මිනිසුන්ට නිකන් වීසා ටිකට් අවුරුදු දෙකේ වීසා එක ටිකට් එක ඔක්කොම දීලා මෙහෙට ගෙන්නලා කාම්බරවල නවත්තලා මාසෙට අතර ඩිරම් 500කුත් දීලා තියාගෙන හැමදේම කරගෙන ලංකාවේ ඉන්න අය මිනිස් ජාවාරමක් කරනවා කියලා වෙන රටවල ඉන්න ඇත්ත එකතු වෙලා ඒ කට්ටියව එම්ප්ලොයි විදිහට ගෙනල්ලා මෙහෙට ඒ කට්ටියට එක පොසිෂන් දාලා ඒ කට්ටියගේ නමට බැංක් account වලින් ලෝන් අරගෙන ඒ ලෝන් එකෙන් භාගයක් දෙන්නම් කියලා සම්පූර්ණ ලෝන් එක අරගෙන ඒ කට්ටිය ඩුබායි වලින් පැනලා යනවා. ගියාට පස්සේ වෙන්නේ ඒ ඉන්න අය කියන්නේ ලංකාවේ මෙහෙට ගෙනල්ලා මෙලෝ දෙයක් දන්නේ නැති අයට මැනේජ්මන්ට් පෝස්ට් එක දීලා ඒ කට්ටියව ලොකු තනතුරු තියනවා කියලා බැංකුව වලින් ගෙනල්ලා චෙක් අස්සම් කරගෙන ලොකු විදිහට ඒ කට්ටියගේ ප්‍රොසෙස් එකක් ඔෆිස් එකේ කරලා බොරුවට කම්පැනියක් පෙන්නලා ඔය කට්ටියව ඉත්තෝ කරගෙන ඔය කට්ටියගේ ඔය කට්ටියට හැමදේම ෆ්‍රී දීලා මෙහෙට ගෙනල්ලා ගෙදර ඉඳගෙන ඉඳලා ඔෆිස් එකට ගිහිල්ලා විනාඩි 5-10ක් වාඩිලා බොරුවට මැනේජර් ටයි එක දාගෙන වැඩ කරන්නේ ෆේක් එම්ප්ලොයිමන්ට් එකක් හදලා කම්පැනියෙන් ඔයාගේමට ලෝන් එකක් අරගෙන ලක්ෂ 10ක් ඔයාගේ ඩිරම් වලින් 10000ක් ඔයාගේ account එකට දාලා account එකේ ඔයාගේ නමින් ඔයාව ඒ පඩිය ගන්නවා කියලා පෙන්නලා ඔයාගේ passport hold කරගෙන හැමදේම ඔයාව තියාගෙන ඔයාව use කරලා ඔයාගේ නමින් මිලියන එකමාර දෙක ඩිරම් වලින් අරගෙන ඒ කට්ටිය ලෝන් එක පාස් වෙනවා ඔය කට්ටිය තියාගෙන ඔය කට්ටියකින් වැඩ අරගෙන ඒ කට්ටිය ලෝන් එක අරගෙන ඒ කට්ටිය වැඩ ගන්න නැහැ ඒ කට්ටිය නිකන් තියාගෙන ඒ කට්ටිය ඔයාව use කරලා ඔයාගේ එම්ප්ලොයිමන්ට් එක බොරුවට use කරලා ඔය ඒ කට්ටිය ලෝන් එක ගත්තට පස්සේ ඒකට රටින් පයින්නවා ඒ කට්ටිය පැනලා ගියාට පස්සේ ඒ ලෝන් එක ගත්ත සම්පූර්ණ වටිනාකම ඔයාගේ නමට ඔයාගේ પાස්පෝර්ට් එක නමට ඔයාගේ නමට තියෙන නිසා ඔයා ණයකාරයෙක් වෙනවා සතපහක්වත් ඔයා අරන් නැතුව. එහෙම කේස් එකක් මට කෝල් කරලා කිව්වාද හෙට හවස මම දානවා සම්පූර්ණ වීඩියෝ එක ඒ කට්ටියගේ විස්තරත් එක්ක බොහොම කල්පනාවෙන් මේක කියවන්න මේක බලන්න මේක ගොඩාක් වටින ඉන්ෆර්මේෂන් ඔය කට්ටියට ඩුබායිෙන් ලංකාවේ ඉඳන් ඩුබායිට එන්න ඉන්න අයට මේක ෂෙයා කරන්න මම හෙට හවස 4ට ඩුබායි සෑම් බ්ලොග් ඩුබායි YouTube channel එකෙන් සම්පූර්ණ විස්තරය ඒ කට්ටියත් එක්කම live කතා කරලා ඔය කට්ටිය අත්දැකීම් අරන් එන්නම් මේ වගේ ගොඩාක් තව ඔය කට්ටිය දන්නේ නැති දේවල් ඩුබායි වල වෙනවා ලංකාවේ මිනිස්සුන්ව මිස්යූස් කරනවා ඒ වගේ කතන්දර ගොඩාක් මම හෙට ඔයාලට කියනවා හවස 4ට සෑම් බ්ලොග් YouTube channel එකට එන්න මම ඔක්කොටම දැනුවත් කරන්නම් මේ වගේ ඈත් වෙලා ඉන්න නැත්නම් ඔය කට්ටිය මේ වෙලාවෙත් ඒ වගේ process එකට අහු වෙලා දන්නේ නැතුව ඔය කට්ටිය වැන්දලාදී ඒකෙන් ලොකු අමාරුවක් වැටෙනවා අපේ ලංකාවේ කට්ටිය. ඒකට මොනවද කරන්නේ? ඇයි එහෙම වෙන්නේ? මොනවද එහෙම වෙන්නේ කියලා සම්පූර්ණ විස්තරය හවස 4ට කතා කරමු. සෑම් බ්ලොග් YouTube එකකින් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න මේව දැනගෙන ඉන්න.